අදාළ සාකච්ඡාව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර අනතුරුව සරෝජා වැඩසටහන යටතේ අනාරක්ෂිත දරුවන් පිළිබඳ තොරතුරු ලබා දිය හැකි දුරකථන අංකය සහිත ස්ටිකරයක් ත්‍රිරෝද රථවල ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනද ආරම්භ කෙරුණා. මම පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියා ආරක්ෂාවට යම් බලපෑමක් සිද්ධ වෙනවා නම් ඒ වාහන දීම හරහා ඒ ආරක්ෂිත වාහන නැවත ලබා දෙන්න හැකියාවක් තියෙනවායි කියලා. ඒ අනුව මේ වෙනකොට ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමත් නැවත ඉල්ලීමක් කරලා තියෙනවා ඔවුන්ගේ වාහන සම්බන්ධයෙන්. ඒ ඉල්ලීම් අපි මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියෙන මේ ආරක්ෂාව පිළිබඳව ආරක්ෂණ සමාලෝචන කමිටුවට ඉදිරිපත් කරලා ඒ තීන්දුව අනුව ආරක්ෂාවට බලපාන ඒ වාහන නැවත ලබා දෙන්න. නැගෙනහිර පළාතේ අපි දකිනවා සහ නිරීක්ෂණය වෙනවා යම් ස්ථාන මද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ගේ කටයුතු කරන්න යොදා ගන්නවා කියලා. පොලිසිය ඒත් එක්කම බුද්ධ්‍යාංශත් එක්ක සම්බන්ධීකරණය කළා. ඒත් එක්කම ශ්‍රී නාවික හමුදාව කෝස්ටල් ගාඩ් එක්ක සම්බන්ධ වෙලා දැනට අපි මේ විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. මම හිතන්නේ මේ ඔබතුමා කිව්වා හරි අපිට මේට වැඩි අවධානයක් නැගෙනහිර පළාතට යොමු කරන්න වෙලා තියෙනවා.